Hi guys කොහොමද? අද ඉතින් අපි හවස් වෙලා පොඩ්ඩක් යනවා මගේ අලුත් ෆිෂ් ටැන්ක් එකට අවශ්‍ය කොටන් ටික හොයාගන්න. ඇත්තටම මම තෝරගත්තේ හෙම්බ්‍රිටේජ් කියන පැත්ත. ඒක මම වැඩ කරන තැන ටිකක් ළඟයි. ලොකු දියැලක් එක්ක තියෙන ලොකු ගඟක් තියෙනවා එතන. ඉතින් මමයි මගේ වයිෆ් තීරණය කරා අපි එතන ගිහලා පොඩ්ඩක් බලනවා කියලා. අනිවාර්යයෙන්ම මොකද එතන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කොට. ඉතින් මම ටිකක් දුර යනකොට මම දැක්කා එක තැනක පොඩ්ඩක් කොටන් වගේක් තියෙනවා වගේ අතු කෑලි වගේ. ඉතින් මම ඉස්සලාම් කරන්නේ එතනට බහින එක. එතන හැබැයි මට අවශ්‍ය ප්‍රමාණයට දේවල් තිබ්බේ නැහැ. චූටි කෑලි දෙකක් විතරයි මට හම්බුනේ. මම ඉතින් දිගටම හොයාගෙන යනවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි බලමු චුට්ටක් ඉස්සරහට කියලා මොකද දැන් වෙන්නේ කියලා. ඔවලමයි මට එතනින් හම්බුනේ අතු කෑලි දෙකක් විතරයි. හැබැයි අතු කෑලි දෙකත් හොඳයි. හොඳට වතුර අල්ලලා තියෙන්නේ. හොඳට ගැඹුරට කාවෙදිල වගේ තියෙනවා අදී අතු කෑලි දෙක. ඊට පස්සේ මම ආපහු බහිනවා තව තැනකින්. ටිකක් ලිස්සනවා. මොකද පොඩ්ඩක් එතන පල්ලෙහාට බැවුම් වගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් බහින්න අමාරුයි. මම තව තැනක් ගිහලා බලනවා. බලමු ඉස්සරහට තව මොනවද අපිට හම්බෙන්නේ කියලා. ඇතරම ඔතන ගයිස් මම පොඩ්ඩක් වතුරෙන් එළිය තමයි හොයන්නේ. මොකද ඔය ඇල්ල ටිකක් වහින දවසට ගොඩාක් උඩට වතුර එනවා. ඉතින් ඔය ඔතන රොඩු වගේ හිටලා තියෙන ඔය වැස්ස කාලට අතු හිර වුණු තැනක්. ඉතින් එතනදී මට හම්බුණා හොඳ කෑලි දෙක තුනක්. ඉතින් ඒ ටිකත් අරගෙන තමයි ඉස්සරහට යන්නේ. ඉතින් මම එකතු කරගත්තු අතු කෑලි ටික ඊට කලිනුත් එකතු කරගත්තු අතු කෑලි ටික මම පිටුපස්සේ තැනක තියලා ආවා. මොකද ඔක්කොම එකපාර ගේන්න බැරි නිසා මෙතනදී හම්බුණා. මම ඔතන ඔය ආසම කෑල්ල තමයි ඔය මැද්දේ අත්තක් වගේ තියෙන කෑල්ල. මම ආපහු තව තැනකට බහැලා එතනිනුත් තව ටිකක් එකතු කරගෙන එනවා. බලමු අවසානයේ කොහොමද මේ ඔක්කොම අතු කෑලි ටික කොච්චර පෙනුමට තියෙනවද කියලා. हमारा है ना करोड़े टिकट देना तमाम में गंगे पतंग का देना बेटी
ඒ කියන්නේ අනිවාර්යෙන් අන්ලිමිටඩ් අපිට කොට ගන්න පුළුවන්. අපිට මේ දැන්ට හදන ෆිෂ් ටැංක් එකට මේ ප්‍රමාණවත්. තව ඉස්සරහට තව ලොඩ් දෙක තුනක් අපි දාලා තියෙනවා. ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා. ඉක්මනට. දැන් බලන්න ඕනේ අපි බෑග් එක ගෙනගෙන කොහොමද මේක ගෙනියන්නේ කියලා. දැන් ජය වේවා. ඊට පස්සේ ළමයි අන්තිමට අපි ඔක්කොම අතු කැල් ටික අරගෙන එනකොට ගඟ පටන් ගන්න තැනම මම දැක්කා හොඳ කොට කෑල්ලක් වගේ එකක්. ඉතින් ඒක නිසා මම දෙපාරක් හිතුවේ නෑ ඔක්කොම ගලවලා බැස්සා වතුරට. හැබැයි බලනකොට ඒක ලොකු වත්තක්. ඉතින් ඒක නිසා ඒක මට ගන්න බැරි වුණා. වතුර මාරම සීතලයි ළමයි. ඉතින් ඕක තමයි ඉතින් මේ තියෙන අපි එකතු කරගත්ත ඔක්කොම කොට ටික.